අද අපි ඇහිවිල්ලා ඉන්නේ කුඹල්ලෙල මහමෙවුනා භාවනා අසපුවට. ඇල්ල පුරවරේ කුඹල්ලෙල මුහුදු මට්ටමේ සිට මීටර් 1300ක් පමණ ඉහළ කඳු මුදුනක පිහිටලා තියෙනවා. ශ්‍රී සත්බුදු මහා සෑය විහාරය ලෙසද මේ කුඹල්ලෙල අසපුව හඳුන්වනවා. මේ අසපුව වර්ෂ 2007 දී කිරිබත්ජොඩ ඥානානන්ද හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මහමෙවුනා භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් ලෙස ආරම්භුණු අක්කර 48ක් පුරා පැතිරුණ මේ අසපුවේ වැඩ නිම වෙන්නේ 2024 අගෝස්තු මාසයේදී. කල්ප 100ක් ඇතුළත ලොව පහළ වී වදාළ විපස්සී, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන සත්බුදු රජාණන් වහන්සේලා වෙනුවෙන් ලෝකයේ ඉදිවූ එකම සෑයක් මේ වෙනවා. අඩි 120ක් වෙන මේ සෑය පොළොව මට්ටමේ සිට අඩි 20ක විහාර මන්දිරයකින් සහ අඩි 100ක් උස සෑයකින් යුක්ත වෙනවා. ඒ වගේම කොත් වහන්සේගේ උස අඩි 15ක් වෙනවා. වැය වී ඇති සමස්ත ගඩොල් ප්‍රමාණය බැලුවොත් ගඩොල් ලක්ෂ 18ක් වෙනවා. නමනුකුල කඳු පන්තිය ප්‍රදාන කරගත් කඳු යායකින් වටවෙච්ච පරිසරයක පිහිටි මේ සෑය ඌව පළාතේ උසම සෑය ලෙසද හඳුන්වනවා. ප්‍රධාන ධාතු ස්තූපයක් හා ඒ වටා පරිවාර ස්තූප 6කින් සමන්විතනසේ නිමවා ඇති මේ ශ්‍රී සත්බුදු මහා සෑය සැදීම සඳහා මුල්ගල තබන්නේ 2011 වර්ෂයේදී. ඒත් මන්දිරයේ සහිත ස්තූපයේ වැඩ නිම වෙන්නේ 2024 වර්ෂයේදී.
ප්‍රධාන ස්තූපය ගෞතම බුදුරජාණන් වහන්සේ උදෙසා පරිවාර ස්තූප විපස්සී බුදුරජාණන් වහන්සේ සිට කාශ්‍යප බුදුරදුන් දක්වා වන බුදුරදුන් වහන්සේලා උදෙසා ඉදිකරලා තියෙනවා. දෙදස් දහට වසරේ නොවැම්බර් මාස 18 වෙනි ඉරුදින හිමිදිරියේ මහා සංඝරත්නයේ වැඩවීමෙන් දහස් ගණන් සැදැහැවතුන්ගේ සාදු නාද මැද්දේ ත්‍රිවිධ මංගල දම්සත් දෙසුම සමනොල ගිරිහිස සිරිපා පිහිටුවීම වැනි සම්බුද්ධ චරිතයේ සුවිශේෂ අවස්ථා දැක්වෙන පිළිම නිර්මාණ, සිතුවම් නිර්මාණ, රන්කම්, ලියකම් ආදී නොයෙක් නිර්මාණයන්ගෙන් අලංකෘත සත්බුදු මහා සෑයේ ප්‍රධාන ධාතු ගර්භය තුල ශ්‍රී සර්වච්ඡ ධාතු මංජුසා මහා රාත් ධාතු දන් කිරීම සිදු කළා.
බුද්ධ මන්දිරයේ ඇතුළ පෙන්වන්න නම් අවසරයක් නැහැ. ජංගම දුරකථන කැමරා ගෙනියන්න තහනම් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ විහාරයේ අවට වනවගාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ලබන අතර මේ අක්කර 100 ගණනක් පුරා පැතිරෙනවා. සාමාන්‍යයෙන් කැලෑ ගිනි තැබීම නිසා නිරන්තරයෙන් ගිනි ගැනීමට ලක්වන ස්ථානයක්. 2016 වසරේ ඇතිවුණු ගිනි ගැනීමක් නිසා මෙහි අක්කර 2000කට ආසන්න ප්‍රමාණයක වනවගාවන් විනාශ වූ බවට වාර්තා වෙනවා. 2019 වර්ෂයේ දෙවතාවක් 2022 වර්ෂයේ එක්වරක්ද ගිනි ගැනීමකට ලක් වුණා. මේ කාලයේ නම් අවසාන වශයෙන් කුඹල්වෙල මහමෙවුනා අසපුවේ කන්දේ වනවගා ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක් වුණේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී. එහිදීද සැලකිය යුතු හානියක් වනවගා කලාපය වෙත සිදු වුණා. මේ කඳ මුදුනේ පිහිටා ඇති මහමෙවුනා අසපුව නිසා මේ වනවගා කලාපය සහිත කන්ද කුඹල්වෙල මහමෙවුනා අසපුව කන්ද නැතහොත් බෝධි පර්වත කන්ද ලෙස බොහෝ දෙනා හඳුන්වනවා. එවගේම මේ විහාරස්ථානය සහිත කන්ද ඉත්තෑවන්, මීයන්, හාවන්, වැලිමීයන්, මීමින්නන්, රිලව් වැනි ශීරපායින් මෙන්ම පක්ෂීන්, උරගයින්, සමනළුන් ආදී සත්ත්ව විශේෂ කිහිපයකටද නිවහනක් සපයනවා.